කැන්බරා ඩේ හොලිඩේ එකේ යෙදලා තිබුණේ මාර්තු 10 සඳුදා. ඉතින් මේක අපිට ලොන් වීකෙන්ඩ් එකක්. ඉතින් අපි ප්ලෑන් කරා රෝඩ් ට්‍රිප් එකක් යන්න. කැන්බරා වලින් පටන් අරගෙන අරලුවෙන් බඩැල්ලා නරූම හරහා බීගවලට යන්න තමයි අපි ප්ලෑන් කරේ. කලින් දවසේ බෑග්ස් කෑම ඔක්කොම ලෑස්ති කරලා තිබුණ නිසා අපිට සෙනසුරාදා උදෙන්ම ගමන පිටත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ස්වාභාවික සුන්දරත්වය අගය කරන ඕනම කෙනෙකුට මේක හරි ලස්සන ට්‍රිප් එකක් වේවි. අපිට ගොඩක් දුර යන්න තිබුණේ ඩෙව්වා නැෂනල් පාක් එක හරහා. ඩෙව්වා රිවර් එක දිගේ. ඒක හරිම ලස්සන ගමනක් වුණා. එක එක විදිහේ උස ගස්, ඒ වගේම කොළ පාට පඳුරු, ඈතින් පේන නිල් පාට කඳු වැටය, මේ දේවල් නිසා අපේ ගමන සුන්දර ගමනක් වුණා. මේ යන අතරතුර අපිට වයිල්ඩ් ඇනිමල්ස්ලත් කීප දෙනෙක් දකින්න පුළුවන් වුණා. මේ ඉන්නේ වොම්බැට් කෙනෙක්. එයා හරිම කලාතුරකින් තමයි අපිට මෙහෙදි දකින්න පුළුවන් වෙන්නේ. කළු පාට බෝලයක් වගේ කොට කකුල් තියෙන මෙයාට එච්චර වේගෙන් ඇවිදින්න බෑ. හැබැයි මෙතෙන්දී නම් පොඩ්ඩක් ඔන්න දුවලා ගියා. වැඩිපුරම කනවා කියන තනකොළ වර්ග සහ මුල් වර්ග. බලන්නකෝ එයාගේ මූණේ තියෙන හරිම ලස්සන අහිංසක පෙනුම. මේ යන පාර දිගේ කැම්පින් සයිට්ස් 3ක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ කැරවෑන් වල යන සංචාරකයන් කීප සැරයක් අපිට හමු වුණා. අපේ යාළුවට ඉක්මනට යන්න දීලා අපි පොඩ්ඩක් ස්ලෝ වුණේ. තව දුරටත් අපිට පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති නිසා. ඈතින් පේන නිල් කඳු වැටිය වලාකුළු වලින් වැහිලා හරිම ලස්සන නිල් අහසක් දිගටම යන්න තිබුණේ මේ වගේ ලස්සන පරිසරයක. හොඳින් ඩෙවලොප් වෙච්ච පාරවල් වගේම පස් පාරවල් දිගෙත් අපිට යන්න තිබුණා. අපි දැන් එන්න උනේ අරලුවෙන් කියන පුංචි ලස්සන ගම්මානයකට. හරිම කොළ පාටයි. හැම තැනම තිබුණ ලොකු යායවල් වගේ වේදිච්ච ෆාම් ලෑන්ඩ්ස්. අරලුවෙන් හොටෙල් එක ඉස්සරහා නම් විසිටර්ස්ලා කීප දෙනෙක්ගේ බයික්ස් වගේම තවත් වාහන කීපයක් තිබුණා. පරණ ලස්සන ගෙවල්, හරිම ලස්සන ගාඩන්ස් වලින් මේ ගමේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තිබුණා. මේ ගොඩක්ම ගෙවල් තියෙන්නේ ප්‍රධාන පාරට ගොඩක් ඈතින් වගේ. ඉතින් එයාලගේ ලස්සන යුනික් ලෙටර් බොක්සස් මේ වගේ මහ පාරයිනේ තමයි හයි කරලා තිබුණේ. අපි දැන් ආවේ ඩෙව්වා රිවර් කැම්පින් ඒරියා එකට. අපි මෙතන නැවැත්තුවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මෙතනට කැමති කෙනෙකුට ඇවිල්ලා කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හැබැයි මුලින් බුකින් එකක් දාන්න ඕනේ. ඉතින් ඒ බුකින් එකට අදාළ දේවල්, ඒ වගේම කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න ආපු අයට පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් පරිසරය ආරක්ෂා කරමින් එයාලටත් විනෝද වෙන්න අවශ්‍ය වෙන ගයිඩ්ලයින්ස් කීපයක්ම මේ විදියට ඩිස්ප්ලේ කරලා තිබුණා. මේ ළඟින්ම ඩෙව්වා රිවර් එකේ පොඩි කොටසක් තියෙනවා. ඉතින් අපි ආවේ එතන සුන්දරත්වය නරඹන ගමන් උදේ කෑම ගන්න. කලින් දවසේ මම කෑම ගොඩක් හදාගෙන ආවා. මොකද අපි මේ යන්නේ දවස් 3ක ට්‍රිප් එකක් නිසා. පොඩි පොදවැස්සක් ආපු නිසා අපිට නම් ඉක්මනින්ම කෑම කාලෙ මෙතනින් යන්න වුණා. ඒ වුණාට මේ පොදවැස්සේ පොඩි අය නම් හරිම ආසාවෙන් නොරු පැත්තා. ඊට පස්සේ අපි නැවතත් ගමන පිටත් වෙන්න ගත්තා. යන දිගටම මේ වගේ ලස්සන එක එක විදිහේ පැරණි ගෙවල් තමයි තිබුණේ. බලන්නකෝ මේක පාළු ප්‍රදේශයක් වුණත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන හැමෝම එයාලගේ ගෙවල් වගේම ගාඩන් එකත් හරිම ලස්සනට තියාගෙන ඉන්නවා. සමහරක් තැන්වලදී අපි දැක්කේ ලොකුම ලොකු ගෙවල්. පාරෙන් එක පැත්තක එයාලගේ ගෙදර, අනිත් පැත්තේ එයාලගේ ෆාම් ලෑන්ඩ් එක.
මේ වගේ ෆාම් ඇනිමල්ස්ලා ගොඩාරයක් මේ ෆාම් ලෑන්ඩ්ස් වල අපි දැක්කා. ඒ වගේම ඒ හරිය මේ වගේ වයිල්ඩ් ඇනිමල්ස්ලාත් හිටියා. එයාලා අපි දිහා බලාගෙන ඉන්න විදිය පැය 2ක වගේ ප්‍රමාණයක් අපිට මේ වගේ දෙව්වා නැෂනල් පාර්ක් එක හරහා දෙව්වා රිවර් එක දිගේ එන්න තිබුණා. මම නම් හරිම කැමති මේ එක්ස්පීරියන්ස් එකට. දැන් අපි ආවේ කොයිලා බීච් එකට. බලන්නකෝ. කිටි කාලයක් ඇතුළත පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කොළ පාට පරිසරයකට පස්සේ අපි දැන් ඇවිල්ලා තියෙන නිල් පාට මුහුදු තීරයකට. ඉතින් මෙතනට මුහුදට ආදරය කරන ගොඩාක් දෙනෙක් ඇවිත් හිටියා. සමහරක් අය මෙතන ෆිෂින් කරනවා. ඒ වගේම තවත් සමහරක් අය පොඩි අය එක්ක එහෙමත් නැත්නම් එයාලගේ සුරතල් සත්තු එක්ක ඇවිල්ලා විනෝද වෙනවා. ඒ වගේම තවත් සමහරක් අය යාළුවොත් එක්ක ඇවිල්ලා මුහුදේ නහනවා. අපිත් මෙතන ටිකක් වෙලා නැවතිලා ඉඳලා මුහුදු සුළං විඳෙමින් රසවත් කතා බහක යෙදුණා. මෙතෙන්ට එන ලස්සන එක විදිය කුරුල්ලොත් අපිට දැක ගන්න පුළුවන්. මම මතක සටහනක් විදියට සිප්පි කටු ටිකක් එකතු කරගත්තා. දැන් අපි ආයෙමත් ඩ්‍රයිව් එක පටන් ගත්තා. මේ අපි යන්නේ අපේ පළවෙනි රාත්‍රිය ගත කරන බඩැල්ලා කියන පුංචි ගමට. බඩැල්ලා ගොඩක්ම ප්‍රසිද්ධ එයාලගේ කිරි නිෂ්පාදන වලට. මේක හරිම පොඩි ගමක්. හැබැයි අත්‍යවශ්‍ය හැම දෙයක්ම වගේ තිබ්බා. අපි නැවතුනේ මෙන්න මේ පොඩි හොටෙල් එකේ. එයාලට චීස් ෆැක්ටරි එකක් වගේම ඩේරි ෂෙඩ් එකකුත් තියෙනවා. ඒක පිටිපස්ස තමයි අපි නවතින මේ පුංචි ලස්සන කාමර ටික තිබ්බේ. ඔන්න ඉතින් මෙයා තමයි අපිව පිළිගන්න ආවේ. අපිට රූම් එක පෙන්නුවා මෙයා. අපි අද නවතින්නේ මෙන්න මේ හයිඩීස් රූම් එකේ. ගොඩක් දිග ඩ්‍රයිව් එකකට පස්සේ විවේකයෙන් රාත්‍රිය ගත කරන්න මේක නම් හොඳම හොඳ නවාතැන් පළක්. සැප පහසුවෙන් ඉන්න අවශ්‍ය හැම දෙයක්ම තිබුණා. ඒ වගේම තමයි ප්‍රදේශය බලන්න තියෙන ලස්සන ස්ථාන ගැන අවශ්‍ය ඉන්ෆෝමේෂන් අපිට මෙයාලා සපයලා තිබ්බා. අපේ රූම් එකට ළඟින්ම තියෙන්නේ ෆාම් ඇනිමල්ස්ලා ඉන්න ඒරියා එක. ඒක තවත්ම ලස්සන අත්දැකීමක් වුණා. මේ ෆාම් ලෑන්ඩ් එකට එහා පැත්තෙන් ලස්සන පොඩි වැවක්. ඊට එහා පැත්තෙන් යායටම තියෙන්නේ හරිම ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් ගහකොළ පරිසරය නරඹමින් විවේකයෙන් කාලය ගත කරන්න කැමති කෙනෙකුට මේ වගේ ස්ථානයක් නම් හොඳටම ගැලපෙනවා. මේ ගොවිපළ ඉන්න සත්තු එන විසිටර්ස්ලත් එක්ක ඉක්මනින්ම යාළු වෙනවා වගේ. මේ නිසාම මෙතන නවතින්න ආපු අයට හරිම ලස්සන අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කම තිබ්බා. අපේ මොටෙල් එකට ළඟින්ම තිබ්බේ මෙන්න මේ චර්ච් එක. ඒක ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයෙන් පිරිපුන් තවත් ලස්සන ඓතිහාසික සලකුණක්. ඉතින් බඩැල්ලවලට පැමිණෙන කෙනෙකුට නම් මෙතෙන්ට නොගිහින් ඉන්න බැරි තරමටම ආකර්ශනීය ලස්සනක් තමයි තිබුණේ. අපිට ඇතුළට යන්න බැරි වුණත් අපි ගොඩක් වෙලා එළියේ සුන්දරත්වය නරඹමින්
කාලය ගත කරා. ඉතින් අපිට හිතුනේ මේක ගොඩක්ම පැරණි එකක් නිසා ගොඩාක් විශේෂ කතා මේ පල්ලියත් එක්ක සම්බන්ධ වෙලා ඇති. අපි තව ටිකක් වෙලා වටපිටාව ලස්සන බලමින් ඇවිදලා දැන් අපිට හිතුණා ඩිනර් එක ගන්න ගියා නම් හරි කියලා. මේ ප්‍රදේශයේ සුන්දරත්වය නරඹන්න එන අයට වගේම ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් හවසට එකතු වෙලා කෑම ටිකක් කාලා මොන හරි ඩ්‍රින්ක් එකක් බොන ගමන් රස කතා කරන්න තියෙන විශේෂම තැනක් තමයි මේ බඩල්ල පබ් එක. ලස්සන වටපිටාවක් මෙතන තිබුණේ. හොඳ නින්දකට පස්සේ අපි පහවදා උදේ හැරුණේ ස්වභාව සෞන්දර්යය සහ ෆාම් ඇනිමල්ස් ලගේ ලස්සන සද්දවලට. මෙයාලා මේ කොහෙද කලබලෙන් යන්නේ? කෑම වෙලාව ඇවිල්ලා. මෙතන ඉන්න වහුපැටවුන්ට බෝතලෙන් කිරි පොවනවා මට බලන්න බැරි වුණත් අනිත් හැම සතෙකුටම කෑම ලබා දෙන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒක පොඩි අය වගේම අනිත් ඇවිල්ලා හිටපු හැම ලොකු කෙනෙක්මත් හරිම ආසාවෙන් ලබපු අත්දැකීමක්. ඊට පස්සේ අපිත් අන්න බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඩේරි ෂෙඩ් එකට ආවා. මේ ප්‍රදේශයේ විවිධ වර්ගයේ කෑම සහ බීම වර්ග ගොඩක් ලබා ගන්න පුළුවන් එකම ස්ථානය මේක කියලායි අපිට නම් හිතුනේ. ඒක ගොඩක්ම බිසි. ඉතින් ඒ නිසා අපිට ටිකක් වෙලාවක් බලාගෙන යන්න උනා අපේ කැමිකල් හැස්ති වෙනකම්. ඉතින් රසවත් උදෑසන ආහාරයක් ලබාගෙන මෙන්න මෙයාලා වගේ අපිත් ඊළඟ දවසේ ගමන පටන් ගත්තා. දැන් අපි ආවේ නරෝමා වලට. නරෝමා වලත් අපිට එක එක විදිහේ පරිසර පද්ධති තමයි දකින්න පුළුවන් උනේ. එක වෙලාවකට කොළ පාට පරිසරයක්, ඊළඟට නිල් පාට මුහුද තීරයක්. දැන් අපි ආවේ නරෝමා වල පොඩි තොටුපළකට. මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මාළු අල්ලන්න පුළුවන් නිසා සහ ලස්සන මුහුදු පරිසර පද්ධතියක් තියෙන නිසා. මෙතනට පවුල් කීපයක්ම ඇවිල්ලා තිබුණා එයාලගේ පොඩි බබාලා එක්ක මාළු අල්ලන්න. මෙතන මේ නෝටිස් එකේ තියෙන්නේ මාළු අල්ලන්න එන කෙනෙකුට අල්ලන්න පුළුවන් නීතියෙන් අවසර තියෙන මාළු වර්ග සහ එයාලගේ දිග, ඒ වගේම මාළුව කී දෙනෙක් අල්ලන්න පුළුවන්ද කියන එක තමයි. ආවේනික හෝ වඳ වී යන මාළුන් අල්ලන්න බැරි නම් ඒකත් මෙතන සඳහන් කරලා තිබුණා. ඉතින් මේ දේවල් නිසා තමයි මුහුදු පරිසර පද්ධතිය හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. අපිත් ලොකු මඩු මාළුවෙකුත් දැක්කා. මේ තියෙන්නේ නරෝමවල තියෙන ඕස්ට්‍රේලියා රොක් එක. මේක ඕස්ට්‍රේලියාවේ සිටියම විදියට හැදුණු ස්වාභාවිකවම හැදුණු ගලක්. මේක බලන්නත් ගොඩාක් සංචාරකයන් පැමිණෙනවා. ඒ වගේම මෙතනට එන අයට මේ සුන්දරත්වය තවත් හොඳින් විඳින්න පුළුවන් වෙන විදියට හෙලිකොප්ටර් ටුවර්ස්, ඒ වගේම බෝට් රයිඩ්ස් වගේත් යන්න පුළුවන් කමක් තියෙනවා. තවත් සමහර දෙනෙක් මෙතෙන්ට එන්නේ මෙතන ඉන්න ලස්සන සීල් බලන්න. දැන් අපි යන්නේ ටිල්බ පැත්තට. මේ ඩ්‍රයිව් එකත් හරිම ලස්සනයි. ලස්සන කොළපාට පරිසර පද්ධතියකින් එකපාරටම ලස්සන නිල් පාට මුහුදු පද්ධතියකට තමයි අපි පිවිසුනේ. ටිල්බවල පුංචි ගම්මානයක් තියෙනවා. ඒක දැක්කම මට මතක් වුණේ ඇඩිලේඩ් වල තියෙන ජර්මන් විලේජ් එක. එක එක විදිය ලස්සන පරණ පුංචි ගෙවල්, එක එක විදිය කැෆේස්, ගැලරීස්, අත්කම් නිර්මාණ, නැවුම් දේශීය නිෂ්පාදන, ඒ වගේම රසවත් කෑම වර්ග, ඒ වගේ දේවල් වලින් ගොඩක්ම පිරලා තිබුණා. ටිල්බවල සුන්දරත්වය තවත් වැඩි වුණේ වටේට තියෙන මේ වගේ ලස්සන ගහකොළ දර්ශන නිසා.
මේ වගේ ඈතට විහිදෙන කොළපාට කඳු පන්ති වලින් සහ ෆාම් ඇනිමල්ස් ලගෙන් මේ ප්‍රදේශයේ ලස්සන තවත් වැඩි වුණා. ඉතින් මේ ගමනේ හැම මොහොතක්ම අපි ලස්සනට රස වින්දා. ජීවිතේට තවත් අමතක නොවන අත්දැකීම් සහ මතකයන් ගොඩාක් එකතු කරගෙන අපි හැම දිග වීකෙන්ඩ් එකකම මේ වගේ ලස්සන ප්‍රදේශයක් බලන්න හරිම ආසාවෙන් යනවා. බර්මගොයි කියන්නේ තවත් සුන්දර වෙරළබඩ නගරයක්. මේ සංචාරකයන් බහුල වෙලා තියෙන්නේ විචිත්‍රවත් කලා දර්ශන සහ ගොඩක් දීවර උරුමයන් තියෙන නිසා. අපි ගියපු දවසේ ලෝකල් මාකට් එකේ මූර්ති නිර්මාණ ගොඩක් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒවා එක එක වර්ගයේ ලෝහ වලින් නිර්මාණය කරපුවා. ගොඩක් දේවල් ප්‍රතිචක්‍රීකරණය කරපු ද්‍රව්‍යයන්ගෙන් තමයි නිෂ්පාදනය කරලා තිබුණේ. කැමති කෙනෙකුට මේවා නරඹන්න වගේම මිලදී ගන්න අවස්ථාවක් තිබුණා. බර්මා කියවල තියෙන තවත් ලස්සන තැනක් තමයි බ්ලූ පූල් එක. ඒක ස්වාභාවිකවම හැදුණු පිහිනුම් තටාකයක්. රළු පාෂාණ වලින් වට වෙලා තියෙන ලස්සන නිල් පාට පූල් එකක්. මේ වටේට තියෙන ගහකොළ පරිසරයත් හරිම ලස්සනයි. මෙතනට ගොඩක් දෙනෙක් ඇවිල්ලා තිබුණේ ස්විම් කරන්න. හැබැයි ඒ වගේම කිමිදුම් කරුවන් වගේම ෆොටෝග්‍රැෆර්ස්ලත් ඇවිල්ලා හිටියා. මේ ගමන පුරාවටම අපි එක එක විදිහේ ලස්සන අත්දැකීම් ලැබුවා. මේ තියෙන්නේ දැව වලින් කරපු පාලමක්. ඒක හරියට පරණ රේල්වේ එකක සිල්පර කොටන් වලින් හදලා වගේ. බර වාහන වලට මේකෙන් යන්න පුළුවන් වුණත් එකවරකට වාහන දෙකක් නම් මාරු වෙන්න තරම් පළල නැහැ. දැන් තමයි අපේ ට්‍රිප් එකේ මම ආසම කරන තැනට එන්නේ. මේක බීගා ටවුන් එකෙන් ටිකක් දුරින් තියෙන ඇතුළට වෙන්න තියෙන ෆාම් ලෑන්ඩ් එකක අපි රැයක් ගත කරන්න තමයි යන්නේ. මේ ප්ලේස් එකේ නම පෙපර්. පෙපර් කියන්නේ ස්වාභාවික සුන්දරත්වය උපරිමයෙන් විඳින්න පුළුවන් පරිසර පද්ධතියක ගම්බද පරිසරයක තියෙන පුංචි ෆාම් ලෑන්ඩ් එකක්. එයාලගේ විශේෂ අත්දැකීමක් ලබන්න කැමති අය වෙනුවෙන් කැරවෑන් කීපයක් වගේම ප්‍රයිවට් කැම්පින් සයිට් එකකුත් තියෙනවා. අපි අද නවතින්න හදන්නේ මෙන්න මේ පුංචි කැරවෑන් එකේ. ඒක පුංචි වුණාට කැරවෑන් එකක වෙනස් අත්දැකීමක් ලබන්න කැමති කෙනෙකුට අවශ්‍ය කරන හැම පහසුකමක්ම තියෙනවා. මේක ඇතුලේ ඩබල් බෙඩ් එකක් වගේම සිංගල් බෙඩ් එකකුත් පොඩි කුකින් ෆැසිලිටි එකකුත් තියෙනවා. එළියේ බාබකියු ෆැසිලිටිස් රේන්ජ් කරලා තියෙනවා. මම මෙතනට ගොඩක්ම කැමති වුණා. මේක ඇත්තටම මගේ පළවෙනි අත්දැකීම කැරවෑන් එකක සහ ෆාම් ලෑන්ඩ් එකක ඉන්න. වටපිටාව හරිම ලස්සනයි. ගොඩක් නිස්කලංකයි. මේ කැම්පින් සයිට් එකේ කැම්පින් ටෙන්ට්ස් 8කට වගේ ස්පේස් තිබුණා. වටපිටාවේ කවුරුත් නැති නිසා හරිම නිස්කලංක අත්දැකීමක් ලබන්න පුළුවන්. මේ ප්‍රොපර්ටි එක මායිම් වෙන්නේ බීගා ගඟට. ඉතින් ඒක නිසා මෙතන වටිනාකම තවත් වැඩි වෙලා තිබුණා. මෙතන නවතින්න එන කෙනෙකුට පරිසරයේ සුන්දරත්වය බලන්න වගේම ගොවිපලේ ඉන්න සතුන්ව බලන්නත් පුළුවන්කම තිබුණා. මේ පුංචි කැරවෑන් එකේ ගත කරපු දවස මට වෙනස්ම අමුතුම ලස්සන අත්දැකීමක් වුණා. මෙතන සුන්දරත්වය වැඩි කරපු බීගා ගඟේ අවශ්‍ය කෙනෙකුට ඔරු පදින්නත් අවස්ථාවක් තිබුණා. මෙතන ලස්සන අපි ටිකක් බලලා අපි බීගා සිටි එකට ගියේ. රැට
බාබකියු ඩිනර් එකකට අවශ්‍ය කරන බඩු ටික අරගෙන එන්න. මට හිතුනේ අපි මේ වෙනකන් දැකපු ලස්සන පරිසරයට වඩා මේ හරිය තවත් මොකද්දෝ විශේෂත්වයක් තියෙනවා කියලා. හරිම ලස්සනයි. රන්වන් පාට බඩේරිඟු යායවල් තවත් ලස්සනයි. කැන්බරා පැත්තේ නම් මේ වගේ පරිසරයක් ඇත්තටම අපිට දකින්න නැහැ. ඊට වඩා මේ පැත්ත ගොඩක්ම කොළ පාටයි. තරු පිරිච්ච අහස යට විවිධාකාර ශබ්දයන් අහන ගමන් අපේ බාබකියු ඩිනර් එක ලෑස්ති කරගත්තා. ගිනි මැලයකුත් ගහගෙන අපි හැමදාම ආස කරන ශ්‍රී ලංකන් මියුසික් අහන ගමන් අපි රසවත් කෑම වේලක් ගත්තා. දැන් ඉතින් නිදා ගන්න වෙලාවත් ඇවිල්ලා. ටවුන් එකට ගියපු වෙලේ ගෙනාපු මේ මල් ටික නිසා අපි කැරවෑන් එකක රැය ගත කරත් අපිට ගෙදර ඉන්නවා වගේ හැඟීමක් ඇති වුණා. වෙනද කවදාවත්ම නැතුව මම අද කලින්ම නැගිට්ටා. ඒ උදේවරුවට අපිට ගොඩක් ප්ලෑන්ස් තිබුණ නිසා. ගඟ පැත්තෙන් එන සීතල සුළඟ විඳමින් අපි ටිකක් වෙලා එළියට වෙලා හිටියා. හරිම ලස්සන උදෑසනක්. උදේම ගොවිපලේ සතුන්ට කෑම දෙනවා බලන්න එන්න කියලා අපිට ෆාම් ඕන කලින්ම ඉන්වයිට් කරලා තිබුණේ. එයත් එක්ක මෙන්න මේ සුරතල් බල්ල දෙන්නත් ඇවිල්ලා. පිට එක්ක නම් යාළුනා ඉක්මනින්ම. මෙතන ඉන්න අශ්වයෝ, එළදෙනුන්, එළුවන්, ඒ වගේම බැටළුවනුත් ගොඩක් දෙනෙක් එක්කෝ අනතුරකින් බේරගනිපු අය, එහෙමත් නැත්තම් කැලේදී අම්මා නැතුව අතරමං වෙලා මෙතෙන්ට ගෙනාපු අය. එයාලා හැමෝම වගේ අපිත් එක්ක සුරතල් වෙන්න ආවත් මේ පබාල දෙන්නගේ අම්මලා නම් ඈතට වෙලා හරිම අවධානයෙන් බලාගෙන හිටියේ එයාලගේ බබාලට අපි අනතුරක් කරයිද කියලා. දැන් අපිට මෙතනින් පිට වෙන්නත් කාලය ඇවිල්ලා. ඊට කලින් මට එකපාරක් කැම්පින් සයිට් එක පැත්තට ඩ්‍රයිව් කරන්න හිතුණා. මෙතන කොච්චර ලස්සන තැනක්ද. ඒත් අපිට මේ පාර ගඟ පැත්තට යන්න නම් වෙලාව මදි වුණා. ඉතින් අපි හිතාගත්තා ආයෙ දවසක දවස් දෙකක්ම ඉන්න බලාගෙන, විශේෂයෙන් කැම්පින් සයිට් එකේ ඉන්න බලාගෙන එන්න ඕනේ කියලා. ඉතින් අපි එතනින් පිටත් වෙලා දැන් බීග සිටි එකට ආවා. අපි හැමෝම දන්න කැමැත්තෙන් කන බීග චීස් හෙරිටේජ් සෙන්ටර් එකට. මේක ආරම්භ කළා තියෙන්නේ 1899. දැන් මේකේ අයිතිය 100කට වැඩි කිරිගොවින්ට කියලායි කියන්නේ. මෙතන මියුසියම් එකක් තියෙනවා. ඉතින් ඒකේ මේක පටන් ගනිපු කාලේ භාවිතා කරපු මැෂින් සහ වාජන වර්ග ගොඩක් නරඹන්නන්ට බලන්න පුළුවන් වෙන්න තියලා තිබුණා. ඒගොල්ලන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පෙන්වුම් කරන්න. ඒ වගේම එයාලගේ ෂොප් එකකින් විවිධ වර්ගයේ චීස් වර්ග ටේස්ට් කරන්න සහ මිලදී ගන්න පුළුවන්කම තිබුණා. සමහරක් දේවල් නම් මෙතනින් විතරයි ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට මෙතනදී චීස් ෆැක්ටරි එක බලන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙයාලා ළඟ තව එක එක රසවල් වල අයිස්ක්‍රීම් සහ මිල්ක් ෂේක් වර්ගත් තියෙනවා. වොලන්ටියර්ස්ලා විසින් පවත්වාගෙන යන ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකෙන් පොත් දෙකකුත් මිලදී ගත්තා. ඒ වගේම තවත් මතක සටහන් විදියට ෆ්‍රිජ් මැග්නට් එකක් සහ මට ඉයරින්ග්ස් දෙකකුත් ගත්තා. ඉතින් මේ තමයි අපේ ගමනාන්තය. මේ දීර්ඝ සතියන්තයේදී අපිට කැමැතිම විදිහේ අත්දැකීම් ගොඩාක් එකතු කරගන්න පුළුවන් වුණා. ඒක මට නම් ඉතින් ගොඩක්ම විශේෂයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ සතියක්.